මෙන්න මේ වීඩියෝ එකේ හොටෙල් එකක වැඩ කරන යාළුවෝ දෙන්නෙක් ලිෆ්ට් එකක් ගාව සෙල්ලමක් කරන ගමන් ඉන්නවා. මේ යාළුවෝ දෙන්න ලිෆ්ට් එක පල්ලෙහා ෆ්ලෝ එකට යන බටන් එක ක්ලික් කරාට පස්සේ පඩි පෙලෙන් ලිෆ්ට් එක යන්න කලින් පල්ලෙහා තට්ටුවට යන්න පුළුවන්ද කියලා බලන්න පොඩි සෙල්ලමක් කරනවා. මෙයාලා මේ සෙල්ලම කරන අතරේ ලිෆ්ට් එක ඇතුලේදී කවදාවත් හිතපු නැති දෙයක් රෙකෝඩ් වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඒ සම්පූර්ණ වීඩියෝ එක. ඔයත් හොඳ අවධානයෙන් බලන්න. මේ කාන්තාව කැමරා එක ගන්න අත දාන සිද්ධිය තිගැස්සෙන සුළු වුණාට ඊට වඩා භයානක දෙයක් මෙතන වුණා. ලිෆ්ට් එක පල්ලෙහා තට්ටුවට ආපු ගමන් ලිෆ්ට් එකේ දොර සැරෙන් සැරේ ඇරෙන්න වැහෙන්න පටන් ගන්නවා. මේකේ තවත් කම්පනකාරීම දේ තමයි කවුරු හරි මුමුණන සද්දයක් මේ වීඩියෝ එකේ ඇහෙන්න තියෙනවා. මේක ඇහෙන්නේ ලිෆ්ට් එක ඇතුලෙන්. මේ යාළුවෝ දෙන්නට මෙන්න මේ සිද්ධිය ඇත්තටම පැහැදිලි කරන්න අමාරු වෙලා තියෙනවා. පුදුම හිතෙන විදිහට මේ සිද්ධිය මේ හොටෙල් එකේ වෙන එක සිද්ධියක් විතරයි. මෙන්න මේ යාළුවෝ දෙන්න වැඩ කරන හොටෙල් එකේම දවස් කීපයකට පස්සේ තමයි මෙන්න මේ සිද්ධිය වෙන්නේ. මේකත් හොඳ අවධානයෙන් බලන්නකෝ. Getting crazy calls from this room that is unoccupied in the second floor, and this is like the third time it's happened. And I'm bringing y'all along with me, so okay. There's the phone. No one's calling. No one's here. Everything's chilling. Yep, okay. I mean, no one here, no phone calls. I'm out. This is weird. මේ කාමරය බැලූ බැල්මට හරිම গুপ্ত ස්වභාවයක් ගන්නවා. ඒ කොහොම වුණත් කවුරු හරි නාදුරන කෙනෙක් මේ කාමරේ ඉඳන් කෝල් එකක් අරන් තියෙනවා. කාමරය බලන්න ආවත් ඒ කාමරේ ඇතුලේ කවුරුත් ඉඳලා නම් නැහැ. එයා කියන විදිහට මෙන්න මේ සිද්ධිය වෙන්න දවස් කීපයකට කලින් මේ කාමරේ හරිම අමුතු සිද්ධියක් වෙලා තියෙනවා කියලා. මේකේ වැඩ කරන කෝවර්කර් කෙනෙක් මේ දේ කැමරාවේ රෙකෝඩ් කරගන්නේ කාමරය අලුත් වැඩියා කරන ගමන් ඉද්දී. මේ කාමර අලුත් වැඩියා කරන නිසා මේ තට්ටුවේ හිටපු ගෙස්ලව වෙන කට මාරු කරලා දාලා තිබුණා. එදා මේ ෆ්ලෝ එක තනිකරම හිස් ෆ්ලෝ එකක් වෙලා තිබුණා. හොටෙල් එකේ වැඩ කරන මේ පුද්ගලයෝ දෙන්න කාමරේ වැඩ කර කර ඉද්දී මෙන්න මේ දේ කැමරා එකේ රෙකෝඩ් වෙලා තියෙනවා. Like, I don't know. Yeah. Anyways, so my sister, she graduates in 2 days, and I asked for the whole weekend off because like we're gonna.
here In this the corner? right corner. Okay. Or in that corner. I don't know. I mean, like, I know it's super dark right now, but I feel like personally it would look better in this area. There's just too much backlight. There's like not enough good, I don't know. That's true, but I mean, you can see if someone's trying to like break into your room. You know what I mean? Okay. All right. Weirdo. අර කාන්තාව පිහදාන කණ්ණාඩියේ කළු පාට හෙවණැල්ලකට සමාන ඡායාවක් පේන්න තියෙනවා. ඒ ඡායාව කාමරේ පැත්තකට වෙලා හිටගෙන ඉන්නවා පේන්න තියෙනවා. හරියට නිකන් ඒ ඡායාව අර කාන්තාවන් දෙන්න වැඩ කරන දිහා බලන් ඉන්නවා වගේ. ටික වෙලාවකට පස්සේ කැමරාව ඒ ඡායාව තිබ්බ පැත්තට හැරුණත් එතන කිසිම කෙනෙක්ව පේන්න නම් ඉන්නේ නැහැ. කලින් වගේම මේ කාන්තාවන් දෙන්න කලබලයටපත් වෙලා තියෙනවා. එදා ඇත්තටම මේ කාමරේ හිටියේ කවුද මොකක්ද කියන එක එයාලට පැහැදිලි කරගන්න අමාරු වෙලා තියෙනවා. ඇත්තටම මේ සිද්ධියෙන් පස්සේ මෙයාලා මේ කාමරයට යන්න ලොකු බියක් දක්වලා තියෙනවා. එදා ලිෆ්ට් එකේ මොකක්ද වුනේ? කවුද අර කාමරේ ඉඳන් කෝල් එකක් ගත්තේ? මේ හොටෙල් එකේ දෙවනි තට්ටුවේ මොකක් හරි අස්වාභාවික සිද්ධියක් වෙනවද? මේ සිද්ධිය ගැන ඔයා මොකද හිතන්නේ? අනිවාර්යෙන් ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා.